හරි. එහෙනම් සියලු දෙනාටම අයිබෝන් කියලා පටන් ගන්නවා. ඔන්න අද අපේ ක්ලාස් එකේ දෙවෙනි දවසේ. දැන් ගිය සතියේ ටික දෙනෙක් ජොයින් වුණා. සමහර විට ජොයින් නැති අයත් අද මේක බලයි. එතකොට ගිය සතියේ අපි ලොකු දෙයක් කතා කරේ නෑ. ලොකු දෙයක් නොවුනට මූලික දෙයක් අපි කතා කරා නේද? මොනවද කතා කරේ? අපි ඉස්සෙල්ලම කතා කරා මේ O level maths paper එක හැදෙන විදිය ගැන. එතකොට කොහොමද හැදෙන්නේ මතකද කට්ටියට? අපි කිව්වා කොටස් දෙකයි AB එකක තියෙන පිටි ප්‍රශ්න 25යි ස්ට්‍රක්චර් 5යි විලාගේ රචනා ප්‍රශ්න ඔක්කොම 10ක් කරන්න ඕනේ. ඒකේ 12ක් තියෙනවා නේද? ඔතන විදිහට තමයි පේපර් එක හැදෙන්නේ. මීට වඩා හොඳට පැහැදිලි කරලා ලකුණු වෙන විදිය ගැන කියලා අපි පේපර් එක ගැන පැහැදිලි කරා ගිය සතියේ. ඒක දැනගන්න ඕනි කෙනෙක් ඉන්නවා නම් ගිය සතියේ රෙකෝඩින් එක බලන්න. ඒක ඔක්කොම විස්තර ඇතුව පැහැදිලිව කියලා තියෙනවා. හරි. ගිය සතියේ අපි ගණන් කීපයක් කතා කරානේ නේද? දැන් ඒක කට්ටියට තේරුණා කියලා කිව්වා. අවුලක් නැහැ. මොන වැඩේ කරන් ගියා කට්ටිය. ඔන්න එහෙනම් අද අපේ නාලන්ද ඔන්ලයින් ස්කූල් එකේ දෙවෙනි දවසේ විදියට අපි ඒ පේපර් එකම ඒ කියන්නේ ගිය වර සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයම ඉතුරු ගණන් කිහිපයක් කරන් අපි අද කතා කරනවා. ලබන සතියේ ඉඳන් අපි අලුත් පේපර් ප්‍රශ්න පත්‍ර ටික සාකච්ඡා කරන්න තමයි හිතන් ඉන්නේ. අද මේ සාමාන්‍ය ගිය වර සාමාන්‍ය පෙළ විභාගයේ ඉතුරු ප්‍රශ්න ටික අපි කතා කරනවා. හරි. එහෙනම් හැමෝම ලෑස්ති වෙන්න. පේපර් එක තියෙනම් PDF එක දාලා ඇත්තේ ගිය සතියේ දැම්මා. නැති අය බලන්න group එකේ දාලා ඇත්තේ පේපර් එක අරගෙන ළඟ තියාගෙන කොළ ටිකක් පාගෙන වැඩේට සෙට් වෙලා එහෙනම් අපි අදත් මේ පන්තිය කරගෙන යමු. අනිවාර්යෙන් ඔයගොල්ලෝ යාළුවන්ටත් කියන්න. දැන් ගිය සතියේ දැන් ඉඳපු කට්ටිය කිව්වද යාළුවන්ට මෙහෙම වැඩක් වෙනවා කිව්වද? මෙහෙම වැඩක් වෙනවා, මෙහෙම ක්ලාස් එකක් තියෙනවා, වැඩි මුදලක් අය කරන්නේ නැහැ, සබ්ජෙක්ට් 6ම කරනවා, ඉතාමත් 1500ක් වගේ ඉතාමත් සුළු මුදලකට මේක කරන්නේ. ඒකින්ද ජොයින් වෙලා බලන්න. දැන් පළවෙනි සති දෙකම ෆ්‍රීනේ. දැන් මේ සතියත් ඔයගලන්ට ෆ්‍රී බලන්න පුළුවන් නේ. මේ සති දෙක බලලා රෙකෝඩින් බලලා කැමති නම් වැඩේට එන්න කියලා ඔයගලන් ඉස්කෝලේ යාළුවෝ ඉන්නවා නම් අඳුරන යාළුවෝ ඉන්නවා නම් ගොඩක් අය ඇතිනේ. නිකන් වැඩේ කියලා වෙච්ච වගේ කට්ටිය. නේද? තව මාස කීයක් තියෙන්නේ දැන් මේ අගෝස්තු මාසේ සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර්. මේ මාස 3යිනේ. දැන් මේ අන්තිම මාස 3 කෙලම වෙලා ඉන්නවනේ. ඒකට ඒ කට්ටියට මේකෙන් MCQ ටිකක් හදාගෙන කොහොමද රචනා ප්‍රශ්න පත්‍රයක් ලියන්නේ? කොහොමද රචනා ප්‍රශ්නයක් ලියන්නේ? ලකුණු ගන්න කොහොමද? ලකුණු වෙන්නේ කොහොමද? ඒ ටික දැනගෙන ඒ කියන්නේ යටම දුර්වල මට්ටමේ ඉන්න කෙනෙක්ට උනත් මේකෙන් පාස් වෙලා නැත්තම් සාමාන්‍යයට ඒකක් ගන්න පුළුවන් මට්ටමට හැදෙන්න පේපර් නොකර ඇත්තට මේකක් ගන්න අමාරුයි. පාඩම් විතරක් කළා අනිවාර්යෙන් පේපර් ඕනිමයි අන්තිම කාලේ කරන්න. නැත්තම් එතනට ගිහිල්ලා පේපර් එළියන් දිනනවා නම් එක්ක වෙලාව මදි වෙනවා. ඒ වගේ ප්‍රශ්න බයි හිතෙනවා. මොකද කලින් පේපරයක් ලියලා නැත්තම් අර ප්‍රශ්න ගොඩාක් කරන්න ඕනේ. මොකද චූටි පේපරයක් නෙමෙයිනේ නේද? පැය 5ක පේපර් යන්නේ. ඒකට පැය 5ක පේපර් එකක් ලියන හැටි මේ මාස 3 ඒ එන ප්‍රශ්නමයි. ඔයගොල්ලෝ දන්නා එකම ස්ට්‍රක්චර් එකට තමයි පේපරේ ප්‍රශ්න අහන්නේ. ඒකට ඒ වගේ පේපර් ගොඩක් අපි කරලා ගියාම කිසි බයක් නැහැ. නෝමල් අපි ලියන වගේම පේපර් එක ගිහිල්ලා ලියලා හොඳට ඒතකොට අර හිතේ බයකුත් නැහැ. වරදින්න තියෙන සම්භාවිතාවත් අඩුයි. ඒතකොට රිලැක්ස් එකේ පේපර් එක ගිහිල්ලා ලියලා එන්න තමයි තියෙන්නේ. හරි. එහෙනම් අපි පටන් ගමු අද පන්තියේ. නේද? දැන් මතකද ගිය සතියේ අපි පළවෙනි කෙටි ප්‍රශ්න 6ක් කතා කරා. තව රචනා ප්‍රශ්නයක් කතා කරා. ඒ වගේ ටිකක් කතා කරා. අද තෝරගත්ත ප්‍රශ්න කීපයක්. කියන්නේ ඔයගොල්ලන්ට ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන් වගේ ප්‍රශ්න ටිකක් තෝරලා කියලා දෙන්නම්. එහෙනම් අපි ඊ පන්තිය පටන් ගමු. දැන් හැමෝම ළඟ පේපර් එක තියෙනව නේද?
හරි. එහෙනම් ගන්න බලන්න අපි ගමු චූටි ප්‍රශ්නයක් තියෙනවා අපි ඒකෙන් පටන් ගමු. ඔන්න පළවෙනි කොටසේ 7 වෙනි කෙටි ප්‍රශ්න. බලන්න මොකද්ද තියෙන්නේ කියලා කෙටි ප්‍රශ්නේ. අද පරීක්ෂණයකදී සිසුන් සමූහයක් ලබාගත් ලකුණු ඇසුරින් අඳින ලද ජාල රේඛයක්ද අසම්පූර්ණ සංඛ්‍යාත බහුවර්ෂයක්ද මෙහි දැක්වේ. සංඛ්‍යාත බහුවර්ෂය සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. නේද? මේ විදිහෙන්න තියෙන්නේ. කොහොම ලියන්නේ? Giá lửa đào sẽ lửa hoặc cái lửa còn nó không tốt trời ơi nghĩa tiền kalau berarti sistem සංඛ්‍යාවක් තියෙනවා. දැන් ඔයාලට මතකද ජාල රේඛය සංඛ්‍යාත බහුවර්ෂය. එතකොට මේකේ ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක බොහෝ දුරට එනවා. පළවෙනි පත්‍රෙම ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් විදිහට එක්ක වගුව දීලා අපිට අඳින්න දෙනවා ජාල රේඛය. නැත්නම් ජාල රේඛය දීලා සංඛ්‍යාත බහුවර්ෂය අඳින්න දෙන්න පුළුවන්. එහෙනම් ඒ වගේ අනිවාර්යයෙන්ම එන ප්‍රශ්නයක්. මොකද ජාල රේඛයයි සංඛ්‍යාත බහුවර්ෂයයි කියන්නේ. හරි. දැන් මතකයිද මේකේ සම්පූර්ණ කරන්න? මතකද? දැන් මේකේ ඒගොල්ලෝ ටිකක් ඇඳලා දීලා තියෙනවා නේද? මෙතනට එනකන් දීලා තියෙනවනේ. ඔයගොල්ලන්ට තියෙන්නේ ඊටු ටික සම්පූර්ණ කරන්න. කොහොමද සම්පූර්ණ කරන්නේ? අපි කොහොමද සංඛ්‍යාත බහුවර්ෂය අඳින්නේ? කොහොමද? අපි ගන්න දැන් මෙතන ඔයගොල්ලන්ට පේනව නේද 10 20 20 30 30 40 40 50 50 60 60 70 මෙතන මේ තියෙන අන්තිම එක පේනව නේද දෙකක් තියෙන්නේ කියලා ප්‍රාන්තර දෙකක් තියෙනවා 40 50 50 60 එහෙනම් අපි ගන්නේ දැන් මෙතන අර හැංගිලා තමයි තියෙන්නේ දැන් අපි සංඛ්‍යාත බහුවර්ෂය අඳිද්දී මේ හැම එකම මැදනේ ගන්න. දැන් මෙතන දෙකක් තියෙනවානේ. එහෙනම් මේකෙම දෙකක් මේකෙම දෙකක් නේද? එතකොට කොහොමද අපි අඳින්නේ? දැන් මෙතන ඉඳන් මෙන්න මේ පළවෙනි 40 50 කියන ප්‍රාන්තරයේ මැද්දට තමයි අපි මේක මේ විදිහට යා කරන්නේ. ඊළඟට ආයි මේකේ මැද්දට යනවා. ඊට පස්සේ මේ 60 70 කියන එකේ මැද ගන්නවා මෙන්න මෙහෙම අඳිනවා. දැන් ඒක චූටි ප්‍රශ්නයක්. ඒක දැන් ඉන්න ගොඩක් අයට පුළුවන් නේද? ප්‍රශ්නයක් නැහැ. බලන්න ලේසි ගානක් අනිවාර්යයෙන් බලන්න මේක අදිනවට ලකුණු දෙකක් දෙනවා. ඉතින් මේ වගේ ලේසි පහසු ප්‍රශ්න තමයි එන්නේ. කට්ටිය අමාරුයි කිව්වට. නේද? තේරුණා නේද ඒක හැමෝටම? හරි. හරි. එහෙනම් අපි යන්නේ ඊළඟ ප්‍රශ්නෙට. මොකද කියන්නේ? ඊළඟ ප්‍රශ්නෙට යමු නේද? මේකේ ප්‍රශ්නයක් නැහැනේ. මේකේ විදියට තමයි කොහොමුණත් සංඛ්‍යාත බහුවර්ෂය අඳින්නේ. හරි. අපි යන්කෝ එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට. ඒකත් අනිවාර්යෙන් එන ප්‍රශ්නයක්. 8 වෙනි ප්‍රශ්නේ. පහත සඳහන් වීර්ය පදවල කුඩාම පොදු ගුණාකාරය සොයන්නා. දන්න එකක්නේ. ඕගොල්ලෝ දන්නවා ඉගෙනගෙන තියෙනවා කූපෝ භූ සහ මාපෝ සා. කොහොමද අපි කූපෝ භූ හොයන්නේ?
දැන් මේකේ තියෙනවා 3x ඊට අමතරව 6xy 4x වර්ග y. ඔන්නම තුනක් තියෙනවා. නේද? පේනව නේද? 3x 6xy 4x වර්ග y. එතකොට මොකද්ද කූපෝ ගූ කියන්නේ මාපෝ සා කියන්නේ? දැන් අපේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ කූපෝ ගූනේ. එතකොට කූපෝ ගූ හොයද්දී කොහොමද? ඔන්න 3x 6xy 4x වර්ග y. දැන් ඔයගොල්ලන්ට පුළුවන් නේද මේක ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියන්න? මොනවද ප්‍රථමක සාධක කියන්නේ? දන්නේ නැති අය ඉන්නවද? චූටි කාලේ ඉඳන්ම උගන්වන ප්‍රථමක සාධක. නැත්තම් ප්‍රථමක සංඛ්‍යා. මොනවද? ඒ කියන්නේ සාධක එකක් විතරක් තියෙන එක. කියන්නේ එකක් එම සංඛ්‍යාවත් විතරක් සාධක වෙන එක. නේද? මොනවද? 2 3 5 7 ඊළඟට 11 13 දැන් ඕවා තමයි ප්‍රථමක සාධක. මතකද? ඒ කියන්නේ මේවා හැදෙන විදිහ එකයි නේ තියෙන්නේ. දැන් දෙක හැදෙන විදිහ එකයි තියෙන්නේ. මොකද්ද? එක් වරක් දෙක. තුන හැදෙන්නේ එක් වරක් තුන. පහ හැදෙන්නේ එක් වරක් පහ. හත හැදෙන්නේ එක් වරක් හත. දැන් එහෙම නෝන එකක් ගමු අපි. 2 3 ඊළඟට 4 තියෙනවානේ. ඇයි 4 ප්‍රථමක සාධකයක් නොවෙන්නේ? 4 හැදෙන ක්‍රම ගොඩක් තියෙනවා නේද? ඒ කියන්නේ එකකට වඩා තියෙනවානේ. මොනවද? එක් වරක් 4. දෙවරක් 2. එහෙනම් ක්‍රම දෙකක් තියෙනවානේ. එහෙනම් ඒක ප්‍රථමක සංඛ්‍යාවක්ද? නැත්නම් ප්‍රථමක සාධකයක්ද? නෑ. දැන් 9 ගත්තොත් එක් වරක් 9, තුන් වරක් 3 නේද? 8 ගත්තොත් දෙවරක් 4, එක් වරක් 8. ඒ වගේ ක්‍රම ගොඩක් තියෙනවා මේක ප්‍රථමක සාධකයක් වෙන්නේ නැහැ. ක්‍රම එකක් විතරක් තියන එක ප්‍රථමක සංඛ්‍යාවක් වෙනවා. හරි. එහෙනම් මේවනේ ප්‍රථමක සාධක. දැන් මේවෙන් බලමු මේක හැදෙන්නේ. 3 හැදෙන්න නම් කොහොමද? 3 ගුණ කිරීම x නේ. ඊළඟ 6. 6 ලියන්න පුළුවන් දෙවරක් 3 කියලා. ඊළඟට x ගුණ කිරීම y. ඊළඟට 4යි xy නම් 4 හැදෙන්නේ දෙවරක් 2 x වර්ග. x වර්ග කියන්නේ x 2යි y 1යි. හරි. එහෙනම් දැන් මොකද්ද කූපෝ කූ කියන්නේ? කූ කෝ කූ. මොකද්ද කූපෝ කූ කියන්නේ? කුඩාම පොදු ගුණාකාරය. කොහොමද මේක හොයන්නේ? දැන් මේ විදිහට ලියාගත්ත කියන්නේ වැඩේ ගොඩ. ලේසි. ටක් ගාලා හොයන්න පුළුවන් මේ විදිහට ලියා ගන්න පුළුවන්. දැන් අපි ගන්නවා මේ තියෙන හැම සංඛ්‍යාවකම තියෙන විශාලතම බල. මොනවද විශාලතම බල? දැන් අපි ගමු 3. දැන් 3 මේකේ කීයක් තියෙන්නේ 1යි. මෙතන කීයක් තියෙන්නේ 1යි. මෙතන තියනවද? නෑ නේද? එහෙනම් 3 අපිට වැඩියෙන්ම හම්බුනේ එකක් තියෙන යානේ. ඔන්න එහෙනම් අපි ලිව්වා 3. මෙහෙන් ලියන්නම්කෝ. 3. ඊළඟට යනවා 2. දෙකේ වැඩියෙන්ම තියෙන්නේ මෙතන එකක් තියෙනවා. මෙතන දෙකක් තියෙනවා. එහෙනම් දෙකේව වැඩියෙන්ම තියෙන්නේ කොහෙද? දෙකේව මෙතන දෙකක් තියෙනවනේ. එහෙනම් දෙකේව වැඩියෙන්ම තියෙන්නේ දෙකක්. ඊළඟට x ඒවා වැඩියෙන්ම කීයක් තියෙනවද? මෙතන එකයි තියෙන්නේ. මෙතන එකයි තියෙන්නේ. මේකේ දෙකක් තියෙනවා. එහෙනම් x දෙකක් තියෙන තැනක් හම්බුණා. එහෙනම් x දෙකයි. ඊළඟට y මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා. නේද?
ආ එහෙනම් y ඒවත් එකයිනේ. y එහෙනම් ඔන්න ඔක තමයි කුඩා පොදු ගුණාකාරය. බලමු 3 වරක් 2 6යි 6 වරක් 2 12යි. x ඒවා දෙකක් කියන්නේ x වර්ග y. දැන් මොකද්ද කුඩා පොදු ගුණාකාරය? 12යි x වර්ග y. හැමෝටම තේරෙනවද ඒක ගත්ත හැටි? ඉස්සෙල්ලා මොකද්ද කරන්නේ? මේ දීලා තියෙන සංඛ්‍යා ටික කොහොමද අපි ලියන්නේ? ප්‍රථමක සාධකවල ගුණිතයක් පිළිවෙල ලියනවා. දැන් ඉංග්‍රීසි අකුරු නම් මේ විදිහටම ලියන්නේ. ඊළඟට මොකද්ද කරන්නේ? ඒ තියෙන සංඛ්‍යා වලින් වැඩිම බලය තියෙන තැනින් ගන්නවා ඇදලා. දැන් 3 ඒවා නම් වැඩිම 3 එකයිනේ තියෙන්නේ. ඔන්න ගත්තා. දැන් 2 ඒවා නම් මෙතන දෙකේ දෙකක් තියෙනවා. ගත්තා ඇදලා. ඊළඟට x ඒවා නම් මෙතන x ඒවා දෙකක් තියෙනවා. ගත්තා ඇදලා. මෙතන y එකක් තියෙනවා. නම් ඒක ගත්තා. වෙන මොකුත් නැහැනේ අපි ඔක්කොම අරගන්න තියෙන වැඩිම බලයන් ටික. එහෙනම් ඒ ටික ගුණ කරලා අපිට උත්තරේ ගන්න පුළුවන් කුඩා පොදු ගුණාකාරයේ විදිහට කීයද? 12යි x වර්ග y. හරිද? තේරුණාද ඒක? කුඩා පොදු ගුණාකාරය ගන්න විදිහ. හරි නේද? ප්‍රශ්නයක් නෑ. මම මේකත් එක්කම කියා දෙන්නද මාපෝසා. එතකොට වැඩේ ලේසියිනේ. මොකද මාපෝසා අහන්නත් පුළුවන්. මේක ලියාගත්ත නේද? මේකත් එක්කම කියන්නම්කෝ මාපෝසා. ඔව්. මාපෝසා කියන්නේ දැන් අර කූපෝ ගුණේ කුඩාම පොදු ගුණාකාරය. එතකොට මොකද්ද මාපෝසා කියන්නේ? මාපෝසා කියන්නේ මහා පොදු සාධකය. මොකද්ද මහා පොදු සාධකය කියන්නේ? ඒ කියන්නේ මේ තුනටම පොදු සාධක තමයි එතකොට අපි ගන්න. දැන් කූපෝගු වල මොනවද ගත්තේ? තියෙන ඒ වගේ විශාලම් බල ටිකනේ අපි ගත්තේ. මාපෝසා නම් මොකද්ද ගන්නේ? මාපෝසා නම් අපි ගන්නේ තුනටම පොදු වෙච්ච ඒවා. දැන් මේක තුනටම පොදු වෙච්ච මොනවද තියෙන්නේ? දැන් මේක ඇටියෙන් නම් තුනටම පොදු වෙච්ච ඒවා තියෙන්නේ x විතරයි නේද මේ? ඔව්. එහෙනම් මේක ඇටියට මාපෝසා ගන්න වෙන්නේ x විතරයි. මේක නිකන් පැහැදිලි නෑ වගේ නම් මම වෙන ගානක් පොඩ්ඩක් තේරුම් කරන්නද? කෝකෝගු හොයන්නයි මාපෝසා හොයන්නයි. ඔයගොල්ලන්ට දෙන්නද මං ගාන? ඔන්න එහෙනම් මං ගානක් දෙනවා. ඒක ඉස්සෙල්ලාම දැන් කෝකෝගු හොයන්න දන්නවනේ ඔයගොල්ලෝ. කෝකෝගු හොයන්න බලන්න. හරි. බලන්න ඔන්න මං දෙනවා සංඛ්‍යා ටික. 8 12 18. ඔන්න ඔය සංඛ්‍යා තුනේ ඉස්සෙල්ලාම හොයන්න බලන්න කෝකෝගු. දැන් මොකද්ද ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම කරන්නේ? 8 12 18නේ. දැන් මම xi ගත්තේ නෑ. සංඛ්‍යා තුන විතරයි ගත්තේ. ඔයගොල්ලන්ට ලේසියි. එතකොට අපි දිනවා 8 හැදිලා තියෙන විදිය, 12 හැදිලා තියෙන විදිය, 18 හැදිලා තියෙන විදිය කොහොමද මොනවාගෙන්ද? ප්‍රථමක සාධක වලින්. කොහොමද එහෙනම් 8 හැදිලා තියෙන්නේ? දෙවරක් 2 4යි, හතර වරක් 2 8යි. අනේ ඉංග්‍රීසි අකුරු නැතුව නිකන් පාළුයි වගේ.
එතකොට එක්සෑම් එකට ඒ වගේත් එනවනේ වීඩියෝ පද ටිකක් දෙන්න පුළුවන්. හ්ම්. ඕනනම් මම මේකට ඉංග්‍රීසි අකුරු දාලා දෙන්නම්. අපි ගමුකෝ 8යි x වර්ග y 12යි xy වර්ග 18යි xy ඉසේ. ඔන්න ටිකක් ලොකු කළා. දැන් ලියමු බලන්න. දැන් කොහොමද 8 හැදිලා තියෙන්නේ? දෙවරක් 2 4යි 4 වරක් 2 8යි. ඊළඟට x ඒවත් දෙකක් තියෙනවා. ඊළඟට y එකක් තියෙනවා. 12 හැදෙන්නේ. දෙවරක් 2 4යි 4 වරක් 3 12යි. x ඒව 1යි y ඒව 2යි. ඊළඟට 18 හැදෙන්නේ. දෙවරක් කීයද? දෙවරක් 3 6යි 6 වරක් 3 18යි. 18යි x y ඉසේ. හරි. එහෙනම් ඉස්සෙල්ලාම අපි හොයමු කූපෝගු. දැන් ඔයගොල්ලෝ හොයන්න. දැන් ඔයගොල්ලෝ තමයි මට කලින් හොයන්න ඕනේ. මට කලින් හොයලා උත්තරේ දාන්න. කොහොමද කූපෝගු හොයන්නේ? දැන් අපි කියවනේ කූපෝගු හොයද්දී මේවෙන් මොකද්ද ගන්න? තියෙන විශාලම බලයන් ටික. කොහොමද එහෙනම් විශාලම බලයන්? ඉස්සෙල්ලාම දැන් දෙකනේ තියෙන්නේ. කොතනද දෙකේ විශාලම බලය තියෙන්නේ? මෙතන දෙකේ එකයි. මේකේ දෙකේ දෙකයි. මේකේ දෙකේ තුනයි. එහෙනම් ලොකුම කීයද? දෙකේව එකක්ද? දෙකේව දෙකක්ද? දෙකේව තුනක්ද? දෙකේව තුනක් නේ ලොකු. එහෙනම් අපි ගන්නවා දෙකේ තුන්වෙනි බලය. ඒ කියන්නේ දෙකේව තුනක්. ඊළඟට තුනේව. දැන් මේකේ නම් තුනේව නෑ. මේකේ තුනේව එකක් තියෙනවා. මේකේ තුනේව දෙකක් තියෙනවා. එහෙනම් ලොකු බලය කීයද? තුනේ දෙකක්. එහෙනම් තුනේව දෙකක්. ඊළඟට x ඒවායින් ලොකුම බලය බලනවා. කීයද? මෙතන x ඒවා දෙකක් තියෙනවානේ. එහෙනම් x ඒවා දෙකක්. ඊළඟට y ඒවා දෙකක් තියෙනවා. අන්තිමට z එකකුත් තියෙනවා නේද? ඒක අමතක කරන්න එපා. මොකද මෙතන z එකක් තියෙනවානේ. නම් අනිවාර්යෙන් z වල ලොකුම බලය එකනේ. එහෙනම් z එකක් දාන්න. එහෙනම් බලමු දැන් කෝකෝ. දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 3 24යි 24 වරක් 3 කීයද? 24යි 48යි 72යි 72යි x වර්ග y වර්ග 20. ඔන්න ඔක තමයි මොකද්ද? කෝකෝගු. දැන් මට කලින් හැදුවද කට්ටිය? දැක්ක ගමන් කියන්න පුළුවන් වෙනවා. දක්ෂයින්ට. හරි. දැන් මේකෙන් මම මාපෝසා කියලා දෙන්න. හැබැයි දෙක පටල ගන්න එපා. රූපෝගෝ වලින් ගත්තේ හොඳට මතක තියාගන්න මොන බලයේද? තියෙනේ වගේ විශාලම බලය. හරි. දැන් මම මෙහෙම මාපෝසා කියලා දෙන්නම්කෝ. එතකොට වැඩේ ලේසියි ඔයාලට. මේක ප්‍රශ්න පත්‍ර පන්තියන්නේ. එතකොට ওই ප්‍රශ්නේ සාකච්ඡා කරලා ඊළඟ එකට ගියා කියලා ඔයගොල්ලන්ට තේරුමක් නැහැ. එතකොට මේ ගාන හදාගන්න බැයි නේද? එතකොට මේ ගාන එන්න පුළුවන් එක එක විදි තියෙනවා නම් අපි ඒව කතා කරගෙන බැරි තැන් හදාගෙන එතකොට දැන් මේක බැරි ළමයෙක් ඉන්න පුළුවන් අපරාධෙන් ලකුණු දෙකක්. දැන් අද ඉඳන් ඒ ළමයට කූපෝවුවාවත් හදනවා මා පෝසාවත් හදනවා. ආයි බැරි වෙන්න බෑ. හරි. මා පෝසා කියන්නේ වෙන එකක්. මොකද්ද මා පෝසා කියන්නේ? මහා පොදු සාධකය. මා පෝසා. හරි. නම් මා පෝසා හදන්නේ කොහොමද?
හ්ම්. මහා පොදු සාධකය කියන්නේ එතකොට අපි ගන්න තුනටම පොදු ඒවා. දැන් බලන්න මේ දෙක තියෙනවා නේද? තුනටම පොදු වෙන. ඔන්න දෙක. ඊළඟට තුන. මේකෙත් තුන තියෙනවා මේකෙත් තුන තියෙනවා ඒ වුණාට මේකේ තුන තියෙනවා. නෑ නේද? එහෙනම් අපිට තුන ගන්න පුළුවන්. බෑ. එහෙනම් අපිට තුන ගන්න බෑ. ඊළඟට බලනවා x. x තියනවා දා x තුනේම තියෙනවනේ. අන්න x තියෙනවා. ඊළඟට y තියනවා තුනේම. ඔව් y තියෙනවනේ. නේ? z තියනවා තුනේම. එහෙනම් z ගන්න බෑ. දැන් මේ දෙකේම දෙක තියනවා කියලා ආයි තව දෙකක් ගන්න පුළුවන්ද මේකේ? බෑනේ. එතකොට මේකේ තව දෙකේව නැහැ. ඔන්න එහෙම දෙකේ එකක් තිබ්බනම් අපිට ආයි තව දෙකක් ගන්න පුළුවන් මෙතන. එන්න මේ වගේ තුනේම තියෙනවා මේ වගේ ඔයගොල්ලෝ රවුම් කරලා ගන්න. එතකොට පුළුවන්. එහෙනම් මේකේ හැටියට නම් එතන වුණානේ. ඊයේද මා පොසා නෙමෙයි. ඔව් මා පොසා 2x y. තේරුණාද? මා පොසා එකේ ගන්න තුනටම පොදු ඒවා මේ වගේ රවුම් කරලා ගත්තා. තේරුණාද? හරි. දැන් තව ලේසි විදිහක් තියෙනවා සංඛ්‍යා විතරක් නම්. මොකක්ද ඒ ලේසි විදිහ? සංඛ්‍යා තුනක් විතරක් නම් මොකක්ද අපි කරන්නේ? කියන්නේ ඔයගලන්ට තුනම එකපාරින් හොයන්න පුළුවන්. මා පෝසායි කූපෝ බුල්. දැන් ගන්නකො ඔන්න කීයද ගන්න අපි? 12යි 16යි 24යි. හරිද? මේ සංඛ්‍යා තුනේ මම කියනවා මාපෝසායි කූපෝබුයි හොයන්න කියලා. දැන් කොහොමද ඔයගොල්ලෝ හොයන්නේ? මොන ලේසිම වැඩේ මේක. මොකද්ද? මෙන්න මෙහෙම පහලට බෙදෙන එකක් කරලා නැද්ද බල. අපි ප්‍රථමක සාධක වලින් මේ සංඛ්‍යා තුනම එකපාර බෙදලා. එතකොට එන්නේ මේ තුනටම පොදු ඒවනේ මේ පැත්තේ නේද? ඉස්සෙල්ලාම අපි පටන් ගන්න දෙකේ. නම් බෙදමු බලන්න මම එක්කම 12 දෙකෙන් බෙදුවාම 6යි. 16 දෙකෙන් බෙදුවාම 8යි. 24 දෙකෙන් බෙදුවාම 12යි. නේද? ඊළඟට බලනවා දැන් මේ ඇවිල්ලා තියෙන උත්තර තුන ආයි කීයෙන්ද බෙදෙන්නේ? ඉස්සෙල්ලාම බලනවා දෙකෙන් බෙදෙනවද? දෙකෙන් බෙදෙනවද මේ තුනම? හැබැයි තුනම දෙකෙන් බෙදෙන්න ඕනි මා පෝසා හොයන්න. මේ අපි හොයන්නේ මා පෝසා නේද? තුනම දෙකෙන් බෙදෙන්න ඕනේ. තුනම දෙකෙන් බෙදෙනව නේද? එහෙනම් අපි බෙදමු. 6 දෙකෙන් බෙදුවාම 3යි, 8 දෙකෙන් බෙදුවාම 4යි, 12 දෙකෙන් බෙදුවාම කීයද? 6යි. දැන් බලන්න ආයි මේ තුනෙන් බෙදෙනවද? දෙකෙන් බෙදෙනවද? නැහැ. ඇයි ඒ? තුන දෙකෙන් බෙදෙන්නේ නැහැ නේද? මේ දෙක බෙදුනට මේක දෙකෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් ගන්න බෑ. තුනෙන් බෙදෙනවද? මේ දෙකම තුනෙන් බෙදුනට හතර තුනෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් දැන් මෙතනින් එහාට අපිට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්ද? තා තුනටම පොදු එකක් තියනවද? නැහැනේ. එහෙනම් අපි වැඩේ මෙතනින් නවත්තනවා මාපෝසා හොයලා. දැන් අපිට මාපෝසා කිව්වේ හැටි කොහොමද? මේ පැත්තේ ආවේ දෙවරක් දෙකනේ. දෙකියව දෙකක්නේ. එහෙනම් දෙවරක් දෙක හතරයි මාපෝසා. ඔය විදිහටම කූපෝවුත් කියලා දෙන්න.
කූපෝගු වලටත් ඒ දෙයමයි කරන්නේ. 12 16 24 දෙකෙන් බෙදනවා 6යි 8යි 12යි ආයි දෙකෙන් බෙදනවා 3යි 4යි 6යි වෙනස වෙන්නේ රූපෝගු හොයද්දී අඩුම දෙකක් හරි ඒ සංඛ්‍යාවෙන් බෙදෙනවා නම් අපිට බෙදන්න පුළුවන්. දැන් තේරුණාද වෙනස? මේකේ මොකක්ද උනේ? මේකේ නම් අනිවාර්යෙන් තුනම බෙදෙනවා නම් විතරයි බෙදන්න පුළුවන්. ඒ වුණාට රූපෝගු වල මොකද්ද වෙනස? අඩුම දෙකක්. හැබැයි එකක් විතරක් බෙදලා පුළුවන්ද? බෑ. අඩුම දෙකක් හරි බෙදෙනවා නම් අපිට තව දුරටත් මේක බෙදාගෙන යන්න පුළුවන්. එහෙනම් බලමු. දැන් දෙකෙන් අපි බෙදාගෙන ගියේ. එහෙනම් ආයි දෙකෙන් බෙදන්න පුළුවන්ද? 4 තියෙනවා 6 තියෙනවා. එහෙනම් 4යි 6යි දෙකම දෙකෙන් බෙදෙනව නේද? එහෙනම් අපිට දෙකෙන් බෙදන්න පුළුවන් ආයි. එතකොට 3 දෙකෙන් බෙදෙන්නේ නැහැ. එතකොට අපි 3ම ලියනවා. 4 දෙකෙන් බෙදුවාම 2යි. 6 දෙකෙන් බෙදුවාම කීයද? 3. දැන් ආයි දෙකෙන් බෙදන්න පුළුවන්ද? බෑ. 1 2යිනේ තියෙන්නේ. ඊළඟට අපි බලන 3. තුනේම දෙකක් තියෙනවා නේද? එහෙනම් ඒ දෙකම තුනෙන් බෙදෙනවා නේද? හරි. එහෙනම් අපි දෙකම තුනෙන් බෙදමු. එතකොට 3ට 3 1යි. 2 ඉතුරුයි. 3ට 3 1. එහෙනම් මම උඩින් ලියන බෝඩ් එක පේන්නේ නැහැ නේද? දැන් කූපෝගු හොයද්දී මොකද වෙන්නේ? දැන් අපි මාපෝසා හොයද්දී මේ පැත්ත ටික විතරනේ ගත්තේ. කූපෝගු හොයද්දී ගන්නවා මේ පැත්ත ටිකයි යට ටිකයි දෙකම. එහෙනම් මේ පැත්ත ටිකයි මේ යට බෙදලා උත්තර ටිකයි දෙකම අරගෙන තමයි කූපෝගු හොයන්නේ. එතකොට දෙකේවා 3යි. තුනේවා 1යි. 1යි 2යි 1යි. නේ 1යි 2යි 1යි. එහෙනම් දෙවරක් 2 4යි. 4 වරක් 2 8යි. 8 වරක් 3 කීයද 24යි. 24 එකෙන් ගුණ කළාම 24මයි. ආයි 24 දෙකෙන් ගුණ කරාම 48යි. 48 එකෙන් ගුණ කළාම 48ම තමයි. එහෙනම් කූපෝ ගුණන් කීයද? 48යි. හරි. දැන් ඔයාලට මේ දෙකේ වෙනස තේරුණාද? මාපෝසා කූපෝගු කලින් දැනගෙන හිටියේ නැති අය ඉන්නවද? මේ දෙක. ඒ කියන්නේ ඉගෙනගෙන නැහැ, එක්ක මතක නැහැ. නැත්තම් හදන්න තේරෙන්නේ නැහැ. දැන් එහෙම අයට ඔන්න හදන්න පුළුවන් ක්‍රම ඔක්කොම කියලා දුන්නා. එන්න පුළුවන් විදි ටිකක්. දැන් මාපෝසාන මොකද්ද කරන්නේ? මෙහෙම බෙදුවා. තුනම බෙදෙනවා නම් විතරයි බෙදන්න පුළුවන්. තුනම බෙදෙන්නේ නැත්නම් එතනින් තව දුරටත් පල්ලයට බෙදන්න බෑ. එහෙනම් 2යි විතරයි අපිට මෙතන. එහෙනම් මාපෝසා දෙවරක් 2 4යිනේ. කූපෝගෝ හැද්දි මොකද්ද කිව්ව විශේෂත්වය? අඩුම දෙකක් හරි බෙදෙනවා නම් අපිට ඒක ආයි තව දුරටත් බෙදන්න පුළුවන්. ඒකනේ අපි මේක තව ටිකක් පල්ලෙහාට බෙදුවේ. එතකොට ආවා 2යි 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 3යි 1යි 2යි 1යි. නම් මේ උඩ ටිකක් ගන්නවා අන්තිමට තියෙන යට ටිකක් ගන්නවා. එහෙනම් මේ විදිහට ඒ ටික ගුණ කළාම අපිට ආවා 48. එහෙනම් තේරුණා නේද? ඔන්න කූපෝයි මාපෝසයි ආයෙ වරදින්න පුළුවන්ද? බෑ. දැන් ආයෙ වරදින්න බෑ. ඔන්න ඒක ටිකක් දිගට අපි කරා.
හරි. මේ ඊළඟට තියෙනවා ජ්‍යාමිතිය ගන්න. බලමුකෝ ඒක. රූපයේ දී ඇති වෘත්තයේ BD විස්කම්භය E තෙක් දික් කර ඇත. දී ඇති තොරතුරු ඇසුරෙන් CD E විශාලත්වය සොයන්න. මෙහෙම රවුමක් තියෙනවා. පේනව නේද? මේක 50යි කියලා දීලා තියෙනවා. A U C B E. හරි. BD විස්කම්භය කියලා කියනවා. දැන් අපෙන් අහන්නේ CDE නේ. CDE. එහෙනම් මෙන්න මේ කෝණය තමයි අපෙන් අහන්නේ. මේ කොහොමද ඒ කෝණය හොයන්නේ? අපිට එකෙන් කියන්න දෙනවා මේ BD කියන්නේ මොකද්ද විස්කම්භය. දැන් මේ මගේ රූපය හැටියට නම් එහෙම එන්නේ නැහැ විස්කම්භය වගේ. මට මේක විස්කම්භය කියලා කියනවා. මේක විස්කම්භය නම් කොහොමද මේක හදන්නේ? හරි. දැන් මේකට ක්‍රමයන් දෙකක් ඕනි වෙනවා. ඔයගලට මතකද? දැන් මේක දැක්කහම මතක් වෙනවද? ඉගෙන ගත්ත ප්‍රමේය. දැන් ප්‍රමේයන් ටික මතකේ තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ජ්‍යාමිතිය ගණන් හදන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා දෙවෙනි කොටසටත් අනිවාර්යෙන් ජ්‍යාමිතිය ගණන් දෙකක් හදන්න එපා. නේද? ඒකින්ද ප්‍රමේයන් ටිකේ මතක තියාගන්න. ඒ කියන්නේ ප්‍රමේයන් කටපාඩමින් මතක තියාගන්න ඕනේ නැහැ. මෙන්න මේක මේ දේ වෙනවා කියලා වෙන දේ ඔයගොල්ලෝ මතක තියාගන්න. නැතු ඉතින් ප්‍රමේයන් ඔක්කොම කටපාඩම් කරගන්න අමාරුයිනේ නේද? ඒකින්ද මේ ප්‍රමේයන් වල වෙන දේ සරලව මතක තියාගන්න. දැන් මේකට ප්‍රමේයන් දෙකක් ඕනේ වෙනවා. මොකද්ද? මම මතක් කරන්නම්කෝ. මෙන්න මෙහෙම වෘත්තයක ජායක් තියෙනවානේ. මෙන්න මෙහෙම අඳිනේවා. මේ එකම ජාය උඩ අඳිනේවා. කෝණ මොනවා වෙනවද? සමාන වෙනවා කියලා ප්‍රමේයක් දන්නව නෙමෙයි. එතකොට මේ කෝණ ඔක්කොම මොනවා වෙනවද? සමාන. ඒකට අනුව අපිට ගත්ත හැකි මොකද්ද? මේ කෝණේ 50යි නම් මේ කෝණේ 50යි කියලා ගන්න පුළුවන් නේද? පුළුවන් නේ. හරි. ඔන්න එකක් හරි. දැන් මේ කෝණේනේ හොයාගන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් මේක සරල රේඛාවක් නේද? මේ විස්කම්භය. එතකොට මේ කෝණේ හොයන්න නම් මෙන්න මෙතන තියෙන කෝණේ හොයාගත්තා නම් හරි නේද? එතකොට ඔයගොල්ලෝ දන්නවා සරල රේඛාව මත කෝණවල එකතු 180යි. එහෙනම් මේක හොයාගත්තා නම් මේ කෝණේ හොයාගන්න පුළුවන්. එහෙනම් ඊළඟට මොකක්ද කරන්නේ? ඊළඟට මම තව ප්‍රමේයක් මතක් කරනවා. දැන් මේක විස්කම්භය නම් මේ විස්කම්භය මත අඳින මේ ත්‍රිකෝණ මෙන්න මේ මුල්ල මොකක් වෙනවද? අර්ධ වෘත්තයේ කෝණ කොයි අතටද? මේ හැම කෝණයක්ම කීයද? අංශක 90ක් වෙනවා. කියන්නේ හැබැයි මේක විස්කම්භය වෙන්න ඕනේ. කියන්නේ මේ රේඛාව කේන්ද්‍රය හරහා යන්න ඕන. දැන් බලන්න දැන් අපේ කතාවේ කියනවා නේද මේ BD කියන්නේ මොකද්ද? විස්කම්භය. එහෙනම් මේ විස්කම්භේ නම් මෙන්න මෙතන කෝණය අංශක 100ක් වෙනවා. මේ කෝණය අංශක 90ක් වෙනවා. එහෙනම් මේක 50යි මේක 90යි නම් අපිට මේ කෝණය හොයාගන්න බැරිද? අපෝ පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා මොකක්ද? ත්‍රිකෝණයේ කෝණ තුන එකතුව කීයද? කීයද ත්‍රිකෝණයේ කෝණ තුන එකතුව? අංශක 180යි. එහෙනම් මෙන්න මේ කෝණය මොකද්ද? BBC කියන කෝණය. BBC කියන කෝණය ධන 50
ධන 90. ඔන්නයි තුනේම එකතුව කීයද? 180ක් වෙන්න ඕන. එහෙනම් BDC කෝණය සමානයි 90යි 50යි කීයද? 90යි 50යි 140යි. එහෙනම් 180න් 140ක් අඩු කරාම BDC කෝණය කීයද අංශක? 40යි. ඔන්න එහෙනම් මේක 40යි කියලා හොයාගත්තා. මේක 40යි නම් දැන් අපිට අවශ්‍ය කෝණය. මොකද්ද අපිට ඕනි කෝණය? අපිට හොයන්න කියලා තියෙන්නේ. CDE කෝණය නේද? CDE. ඔන්න ඕකනේ අපිට හොයන්න කියලා තියෙන්නේ. එහෙනම් මේ කෝණය කොහොමද හොයන්නේ? කොහොමද හොයන්නේ මේ කෝණය? අපි දන්නවා මේ සරල රේඛාව මත කෝණ දෙක එකතු 180යි. එහෙනම් මේ කෝණය මෙතන 40යි. දෙකම එකතු වුණාම සමාන වෙන්න ඕන කීයද? අංශක 180ට. එහෙනම් අපිට ඕනි කෝණය CDE කෝණය සමානයි මේ 40 පැත්තට ගියා 180ෙන් 40ක් අඩු වුණාම කීයද උත්තරේ? 140යි කියලා එනවා අපිට. මෙන්න මේ CDE කෝණ. තේරුණාද ඒක හදපු විදිහ? තේරුණා නේද? මොකටද තේරුණාද? ඒකට දැන් අපිට ප්‍රමේයන් දෙකක් වොමනා වුණා. මොනවාද මේ දෙක? මේ දෙක මතක තියාගන්න. දැන් මේ එකම ජායක්නේ. ඒකට එකම පාදයක් විදියට මෙහෙම අඳිනවා. ඒතකොට මේවා සමානයි. අනික අර්ධ වෘත්තයක අඳින ත්‍රිකෝණ. ඒකට හැම එකක්ම අංශක 90යි. ඒකට අනුව තමයි අපි මේ ත්‍රිකෝණයේ කෝණ තුන එකතු 180යි. ඒකෙන් මේක හොයාගත්තා. සරල රේඛාවක් මත කෝණවල එකතු 180යි. ඒකෙන් අපිට අවශ්‍ය CDE කියන කෝණය හොයාගත්තා. තේරුණා නේද? හරිනේ. හරි. එහෙනම් අපි යන්කෝ ඊළඟ එකට 10 වෙනි ගාන. බලාගන්න හැමෝම. දැන් මේ ජ්‍යාමිතිය ගණන් හදන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රමේයන් මතක තියෙන්න ඕනේ. නැතුව හදන්න පුළුවන්ද? බෑ. ප්‍රමේයන් මතක නැතුව ජ්‍යාමිතිය නම් හදන්න බෑ. බාර 10 වෙනි ගානේ මෙහෙම තියෙනවා. LG 243 සමාන වෙනවා 2.38යි 57. 2.38යි 5යි 6 නම් 10 බිඳුවයි දශම 3.8යි 5යි 6 ඊ අගය සොයන්න. මෙන්න මේකේ අගය කොහොමද හොයන්නේ? හරි. දැන් මේක ලඝු විදිහට ලියාගත්තොත් කොහොමද ලියන්නේ? දැන් LG කියලා දාන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් ලියන්නේ LOG නේ. ලොග් කියලානේ. ලොග් දෙකේ පාදයට අතර ලඝු ලම්බය සමානයි 2යි. ඒ වගේ ලියන්නේ. දැන් LG කියලා දැම්මොත් අපි පාදය දාන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඇයි ඒ?
LG කියලා දාද්දි පාදේ දාන්නේ නැහැ. මොකක්ද ඒකට හේතුව? LG කියලා දාද්දි අපි දන්නවා අනිවාර්යෙන් පාදේ කීයද? 10යි. අනිවාර්යෙන් පාදේ 10යි නම් තමයි අපි LG දාන්නේ. එතකොට මේ 10 දාන්න ඕනේ නැහැ. එහෙනම් දැන් මේක ඉස්සෙල්ලා අපි 10 පාදයෙන් ලඝු ගණකයක් විදිහට ලියාගත්තොත් කොහොමද එන්නේ? දැන් යට එන්නේ පාදේනේ 10 මෙන්න මේක. 2.3 8යි 5යි 6 සමානයි කීයද? 243. දැන් ලඝු ගණකයේ විදිහට ලඝු ගණක ආකාරයෙන් ලිව්වොත් මෙහෙම නෙන්නේ. ඒ වුණාට අපෙන් අහන්නේ කීයද? 10.0.38යි 5යි 6යි. එතකොට මොකද්ද වෙන්නේ? බලන්න මේ දෙකේ වෙනස. දැන් මේක ඇහුවා නම් දන්නවා 243යි නේද මේ? එනකොට අපේ දීලා තියෙන්නේ දැන් මෙතන තියෙන 2.0 මෙතන තියෙන්නේ 0.0. ඔන්න ඕක නේද වෙනස? එහෙනම් කොහොමද ලියන්නේ? දැන් මෙතන 0.0. මෙතන 2.0. මෙතන දෙකක් තිබ්බොත් අපි ඒක ලඝු ලියද්දී දශම ස්ථාන කීයක් අරිනවද? දශම ස්ථාන දෙකක් අරිනවද? නේද? එතකොට මෙතන 0.0 නම් මොකද වෙන්නේ? 243. මෙතන අවුල තියෙන්නේ මොකද්ද? මෙතන දෙක මෙතන බිංදුව. ඕකනේ ප්‍රශ්නේ. එහෙම නැත්නම් මෙතන දෙක තිබ්බනම් ඉතින් මේ උත්තරේනේ. දැන් එහෙනම් මෙතන බිංදුව හින්දා අපි මොකද කරන්නේ? බිංදුව නම් දශම ස්ථාන කීයක් අරිනවද? එකක් කරලා මෙන්න මෙහෙම උත්තරේ තියෙනවා. තේරුණාද? එහෙනම් උත්තරේ හැටියට අපි බාරගන්නේ මොකද්ද? මෙන්න මේක 2.43. හරි නේද? හරි. මේ ගානත් හරිනේ. හරි. ඊළඟට අපි යමු 18 වෙනි ගානට. 18 වෙනි කෙටි ප්‍රශ්නය බලන්න. දැන් ඒකත් සමහර අයට මාර ලේසි, සමහර අයට තේරෙන්නේ නැති ගාන. මොකද්ද? බලන්න 18 වෙනි ගාන. මොකද්ද තියෙන්නේ? න්‍යාස ගානක් නේද? මේ විදිහට තියෙනවා. මොකද්ද? බිංදුව ඊළඟ එක x 1 දෙක එක බිඳුව ඍණ 1 සමානයි බිඳුව y 6 2. මොන්න තියනවනේ අංශ ගන්න. අපිට කියනවා x හා y වෙන වෙනම සොයන්න කියලා. නේද? දැන් යා සමහර අයට පැටලෙනවනේ. මොන කරගන්න බෑ. දැන් කොහොමද දැන් මේක දෙකේ දෙකේ න්‍යාසයක් මේකත් දෙකේ දෙකේ න්‍යාසයක්. එහෙනම් උත්තරේ එන්නේ දෙකේ දෙකේ න්‍යාසයක් නේද? දැන් කොහෙද x තියෙනවා? මෙන්න මෙතන x තියෙනවා. මෙන්න මෙතන x තියෙනවා. මෙන්න මෙතන y තියෙනවා. ඔන්න ඔය දෙකේ උත්තරේ නේද අහන්නේ අපේ. කොහොමද හොයන්නේ?
දැන් මෙතන න්‍යාසයකින් ಗುಣ වීමක් නේ වෙලා තියෙන්නේ වෙලා මෙතන උත්තරේ ඇවිල්ලා. දැන් අපි ලියා ගන්නවා මේ x y සම්බන්ධ වෙන විදිහට සමීකරණ දෙකක් ලියා ගන්නවා අපි මේ න්‍යාසය ඇසුරින්. කොහොමද ලියා ගන්නේ? දැන් ඔයගොල්ලෝ දන්නවා න්‍යාසයේ මෙන්න මේ පළවෙනි මෙතන එක හැදෙන්නේ කොහොමද? පළවෙනි එක හැදෙන්නේ මෙන්න මේ පළවෙනි පේළිය පළවෙනි තීරුවෙන් මොනවා වෙලාද? ಗುಣ වෙලා නේද? ඊට පස්සේ පළවෙනි පේළිය දෙවෙනි තීරුවෙනොත් මොනවා වෙලාද? ಗುಣ වෙලා මේක මේකේ. ආයි මේක මේකේ. ඊළඟට මේක මේකේ මේක මේකේ. නේද? දැන් බලන්න හදන්න try එකක් දෙන්න පුළුවන් අය ඉන්නවද xy හොයාගන්න. බලන්න xy හොයාගන්න පුළුවන් කියලා. දුන්න try එක. බලන්න try එකක් දෙන්න පුළුවන් නම් දැන් කොහමද? දැන් ඇති. දැන් අපි දන්නවා කොහොමද මේක හැදෙන්නේ? මේ පළවෙනි පදය හැදෙන්නේ මේ පළවෙනි පේළිය පළවෙනි තීරුවෙන් මොන වෙලාද? ಗುಣ වෙලානේ. එතකොට දැන් මම මේකට මේ හතරම හොයන්න ඕනේ. මං හැදෙන හැටි කියා දෙන්න. ඔන්න පළවෙනි පේළිය මේකනේ. පළවෙනි තීරුව මේකනේ. එතකොට පළවෙනි පේළිය පළවෙනි එක හොඳයි. පළවෙනි තීරුවේ පළවෙනි එකෙන් ගුණ වෙනවා. ඒ කියන්නේ බිඳුව ගුණ කිරීම 2. ඊළඟට අනිත් මේ දෙක මට තීරු පේලි කිව්වම ඔයාලට පැටලෙයි. මම මේ ඇඟිල්ල තියෙන තැන බලන්නකො. මේක මේකෙන් ගුණ වෙනවා මේක මේකෙන් ගුණ වෙනවා. එකතු කිරීම ඍණ දෙක බිඳුවෙන් ගුණ වුණාම බිඳුවම තමයි. ඔන්න පළවෙනි එකට උත්තරය. ඊළඟට එහා පැත්තේ පළවෙනි පේජේ දෙවෙනි තීරුවෙන් ගුණ වෙනවා. එතකොට මේකේ පළවෙනි එකයි මේකේ පළවෙනි එකයි. බිඳුව එකෙන් ගුණ වුණාම බිඳුවමනේ. ආයි ඍණ දෙක ඍණ එකෙන් ගුණ වුණාම දෙවරක් එක 2යි. දෙකම ඍණනේ. ඍණ සංඛ්‍යාවකින් ගුණ වුණාම උත්තරේ ධනයි. එතකොට ධන 2යි.
ඊට පස්සේ දැන් මෙතනින් උත්තරේ කොහොමද දෙන්නේ? දෙවෙනි පේළිය පළවෙනි තීරුවෙන් ගුණ කරනවා. එහෙනම් x දෙකෙන් ගුණ වුණාම 2x ආයි එක බිංදුවෙන් ගුණ වුණාම බිංදුවම තමයි. ඊළඟට මෙතන අන්තිම හතරවෙනි පදය හැදෙන්නේ. දෙවෙනි පේළිය දෙවෙනි තීරුවෙන් ගුණ වෙලා. එහෙනම් x x x එක ගුණ කිරීම ඍණ 1 ඍණ 1. දැන් බලමු. දැන් මෙතන බිංදුව වරක් දෙක බිංදුවයි. මම ගෙලින්ම බිංදුව දාන්නම්කෝ. ඔන්න දැන් අපිට එනවා උත්තර ටික. නේද? මෙතන බිංදුවයි බිංදුවයි බිංදුවයි. මෙතන බිංදුවයි දෙකයි තියෙන්නේ. දෙකයි. මෙතන 2x එකතු කිරීම බිංදුව. දැන් එතකොට මෙන්න මේ 2x එකතු කිරීම බිංදුව කියන එක දැන් මෙතන උත්තරේ තියෙන්නේ 6නේ. මේ මෙතනට 6 එන්න ඕනේ මෙතනට 2 එන්න බෑ. දැන් 2x බිංදුව කියන එක එහෙනම් සමාන වෙන්න ඕනේ කීයද? 6ට. එහෙනම් 2x එකතු කිරීම බිංදුව කියන්නේ 2x වනේ. 2x 6යි දෙපැත්තම දෙකෙන් බෙදෙනවා. x සමානයි 6 දෙකෙන් බෙදුවම කීයද? 3යි. එහෙනම් x සමානයි 3යි. y ට නම් කෙලින්ම උත්තරය ඇවිල්ලා කීයද? y කියන්නේ මේ මෙතන තියෙන එක නේ. y කියන්නේ කීයද? 2යි. එහෙනම් y සමානයි 2යි. x සමානයි කීයද? 3යි. තේරුණාද ඒක ආපු හැටි? ආයි බලාගන්න. හැම වෙලේම අර ඔයාලට පැටලෙනවා නම් ඇඟිල්ල තියාගන්න. මේ දැන් මෙතන පළවෙනි උත්තරේ හැදෙන්නේ මේ පළවෙනි පේළිය පළවෙනි තීරුවෙන් ගුණ වෙලා. එතකොට බිංදුව ගුණ කිරීම දෙක බිංදුවයි. ආයි ඍණ දෙක ගුණ කිරීම බිංදුව බිංදුවයි. බලන්න මගේ ඇඟිලි තියෙන දිහා. දැන් දෙවෙනි උත්තරේ එන්නේ ආයි පළවෙනි තීරුවම ඊළඟ තීරුව. මේ පළවෙනි පේළියම ඊළඟ තීරුව. එතකොට බිංදුව ගුණ කිරීම 1. බිංදුවක් එක බිංදුවමයි. ඍණ දෙවරක් ඍණ 1. දෙවරක් එක 2යි. ඍණ සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් ගුණ වුණාම දාන්න. ඔන්න එතකොට පළවෙනි උත්තර දෙක හරි. ඊළඟට දෙනවා යටට. පළවෙනි දෙවෙනි තීරුව දෙවෙනි පේළිය පළවෙනි තීරුවේ. එහෙනම් දෙවරක් x කීයද? 2යි x. ඊළඟට එක් වරක් බිංදුව බිංදුව. ඊළඟට අන්තිම උත්තරේ x ගුණ කිරීම 1x එක් වරක් ඍණ 1 ඍණ 1යි. දැන් බලන්න නම් උත්තරේ බිංදුවයි බිංදුවයි මෙතන බිංදුවයි බිංදුවයි දෙකයි මෙතන දෙකයි මෙතන නා 2x ධන බිංදුව කියලා. ඒ කියන්නේ 2x නේ. දැන් 2x සමාන වෙන්න ඕන කියලා 6ට. දැන් ඒ අනුව අපිට x හොයාගන්න පුළුවන්. නැත්තම් මේකෙන් හොයාගන්න පුළුවන්. මේ x ඍණ 1 සමාන වෙන්න ඕනි 2ට. නේද? x ඍණ 1 සමාන වෙන්න ඕනි 2ට. එහෙනම් මෙතනත් පුළුවන් x සමානයි ඍණ 1 එහා පැත්තට ගියාම දාන එකක් වෙනවා. 2 දාන 1 x සමානයි 3යි කියලා ගන්න. මේ උත්තරේනොත් පුළුවන්. කොහොම ආවත් එකම උත්තරේ එන්න ඕන නැත්නම් වැරදීනේ. y ට අපිට කෙලින්ම උත්තරය ඇවිල්ලා තියෙනවා මෙතන. y සමානයි කීයද? y සමානයි 2. හරි. තේරුණා නේද ඒක හැමෝටම? තේරුණා නේද? දැන් තේරෙන්නේ නැති වෙන්න බෑ. හරි. දැන් මොනවා හරි තේරෙන්නේ නැත්නම් ආයි හරි මේ වීඩියෝ එක බලලා තේරුම් ගන්න උත්සාහ කරන්න. එන්න දෙතුන් පාරක් හරි බලන්න මේ වීඩියෝ එක. තේරෙන්නේ නැත්නම්.
ඒත් තේරෙන්නේ නැත්නම් ඕගොල්ලන්ට මගෙන් අහන්නත් පුළුවන්. ඕනනම් මම ඔයාලට නම්බරේ දෙන්නම්කෝ. 0යි 76යි 182යි 71යි 81. මේකට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාලා WhatsApp ඉන්නවා. මොකදන මොනවා හරි ප්‍රශ්නයක්. කියන්නේ ගණිතයේ ඕනෑම ප්‍රශ්නයක්. ඕනෑම ප්‍රශ්නයක් මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයගොල්ලෝ ගානක් හදද්දි හිත වෙන තැනක් හෝ නැත්තම් මේ ගාන මට මේ කැලල හදන විදිය තේරෙන්නේ නැත්තම් මේ ගාන තේරෙන්නේ නැත්තම් මේ පාඩමම තේරෙන්නේ එහෙනම් මොනවා හරි ප්‍රශ්න තියෙනම් පේපර් වල හරි පේපර් ලියන් තියෙන ප්‍රශ්න හරි කොහොමද පේපර් එක ලියන්නේ මේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනම් මේක මගේ නම්බර් එක මැසේජ් එකක් දාලා ඕන වෙලාවක අහන්න. ඒ කියන්නේ වැඩත් එක්ක රිප්ලයි කරන්න බැරි වෙන්න පුළුවන්. මට මැසේජ් එක දැක්කම මට පුළුවන් ඉක්මනින් මම රිප්ලයි එකක් දාන්න. ඒකින්ද මොනවා හරි ප්‍රශ්නයක් තියෙනම් මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න WhatsApp හෝ normal හෝ නැත්නම් කෝල් එකක් ගන්න. කෝල් නම් බොහෝ ආන්සර් කරන එකක් නෑ. මැසේජ් එකක් දාලා තියන්න. එතකොට මම ඒකට පිළිතුරක් දෙන්නම්. හරි. දැන් මතක හිටින්නත් එක්ක මම තව න්‍යාස ගානක් දෙන්නද ඕගොල්ලන්ට හදන්නේ. මොකද මේක රචනා ප්‍රශ්නයකට එන්නත් පුළුවන් නේ. තව න්‍යාස ගානක් දෙන්න. ඔන්න ගාන. 0.2 3 2 1.5 0.4 හදන්න බලන්න ගාන. හදලා උත්තරේ දාන්න බලන්න ගාන. විනාඩි 2ක් වගේ දෙන්නම් හදලා උත්තරේ දාන්න. හරි. බලන්න හදලා උත්තරේ බලන්න. විනාඩියක් දුන්නා. උත්තරේ එනවාද කියලා බලන්න. හරි. එහෙනම් අපි හදමුද බලන්න. දැන් කොහොමද කිව්වේ පළවෙනි පේළිය පළවෙනි තීරුවෙන් ගුණ කරාම තමයි මොකක්ද දෙන්නේ? පළවෙනි පදේ. හරි. බලමු එහෙනම්. මොකද්ද පළවෙනි පේළියේ තියෙන්නේ? බිංදුව 2. ඊළඟට 1 බිංදුව තමයි පළවෙනි තීරුවේ තියෙන්නේ. දැන් ගුණ කරමු බලන්න. බිංදුව 1ෙන් ගුණ කරාම කීයද? බිංදුවමයි. ඊළඟට ඔන්න 2 ගුණ කරනවා බිංදුවේ. දෙවරක් බිංදුව ආයෙත් බිංදුව. ඊළඟට දැන් ඊළඟ පදේ හොයන්නේ.
පළවෙනි පේලිය දෙවෙනි තීරුවේ. 0.5න් ගුණ කරාම 0.24න් ගුණ කළාම 8යි. ඊළඟට එනවා ඊළඟට. 3 වරක් 1 3යි කියන ගුණ කරාම 3යි. දෙවරක් බිංදුව බිංදුව. ඊළඟට බලනවා 3 වරක් 5 15යි. දෙවරක් 4 8යි. දැන් තේරෙනවද ගත්ත හැටි? මේ බිංදුව 1 2 බිංදුව. ආයි බිංදුව 5න් 2 4යි. ඊළඟ උත්තරේ 3 1 2 බිංදුවයි. අන්තිම එක 3 5න් 2 4යි. ඔන්න අපිට උත්තර 4 ආවා. දැන් බිංදුවයි බිංදුවයි බිංදුවමයි. බිංදුවයි 8යි 8යි. 3යි බිංදුවයි 3යි 15යි 8යි කීයද? 23යි. ඔන්න අපේ උත්තරේ. මේ උත්තරේ ආපු අය කවුද? බලන්න තමන් හදලා මේ උත්තරේ ආවද කියලා. හරිද? බලන්න වැරදි අඩුපාඩු තියෙනවා හදාගන්න. දැන් ගන්න තනියම හැදුවා නම් සතුටු වෙන්න දැන් මට පුළුවන් කියලා. නේද? තනියම හදනවා කියන්නේ එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? එහෙනම් බලමු ඊළඟ. දැන් අපි අසමානතාවයක් කරමුකෝ. අසමානතාවයක් කළා අපි පාඩම ඉවර කරමු එහෙනම් අද. 22 වෙනි ගාන 3x ධන 10 විශාල හෝ සමයි 18. මම දන්නවනේ ඔයගොල්ලෝ මොකද්ද කරන්නේ? අපිට මේ x වලටනේ අගයක් ඕනේ. එහෙනම් මොකද කරන්නේ? ඉස්සෙල්ලාම කරන්නේ කොහොම හරි x තනි කරගන්නනේ ඕනේ. දැන් මේක හැදිලා තියෙන්නේ කොහොමද? x 3ෙන් ගුණ වෙලා 10ක් එකතු වෙලා. දැන් අපි වෙච්ච දේ අනිත් පැත්ත කරනවා. ඒ 10ක් එකතු වෙලා නම් 10ක් අඩු කරනවා. ධන 10 ඍණ 10. මේ පැත්තෙනොත් 10ක් අඩු කරනවා. 10ට 10 එකතු ගන්න කරනවා 3x 18න් 10ක් අඩු කරාම කීයද? 8යි නේද? දැන් මේක 3ෙන් ගුණ වෙලානේ. දැන් 3ෙන් ගුණ වෙච්ච එක නැති කරන්න දෙපැත්තම 3ෙන් බෙදනවා. 3ට 3 බෙදුවා x විශාල හෝ සමයි 8 බෙදීම 3යි.
දැන් අපෙන් අහන්නේ මොනවද? 5ට අඩු ධන නිකිලමේ විසඳු. ආ. දැන් 8 3ෙන් බෙදුවම කීයද එන්නේ? 2යි දශම ගානක් නේද? නැත්නම් බලන්න 8 3ෙන් බෙදලා. 8 3 2යි 2 3යි ඉතුරු වෙන එකක් 20 3 6යි 18යි දෙකක් ඉතුරු වෙනවා. 2.6යි 6යි ගානක්. එතකොට x විශාල හෝ සමයි 2.6යි 10යි. ඔයගේ උත්තරයක් නෙන්නේ අපිට. එහෙනම් දැන් මේකේ 2.6යි 6 සමාන හෝ ඊට විශාල අගයන් යහන්නේ. ඊට විශාල අගයන් තමයි ගන්න පුළුවන්. දැන් 2. ගණන්ට වැඩි මොනවද තියෙන අගයන්? 3 මෙතන කියන්න මොනවද තියෙන අගයන්? 3 4 5 6 7 උන්ට ලියුවයි. මේ 2.6යි හයට වඩා වැඩිය කියන්නේ. මෙතන පේන්නේ නැති හින්දා මෙතනින් ලියන්නකෝ. ඊට වඩා වැඩිය කියන්නේ මේකෙන් කියවෙන්නේ සමාන හෝ විශාල. දැන් අපිට සමානකය කොහොමද ගන්න බෑනේ. වැඩිය කියන්නේ 3 4 5 6 7 ඕන තරම් ගන්න පුළුවන් ඉස්සරහ. එනකොට අපෙන් අහන්නේ මොකද්ද? 5ට අඩු ධන නිකිලමේ විසඳු. එහෙනම් 5ට අඩු වෙන්නත් එපා. දැන් එහෙනම් මේකෙන් 5ට අඩු ඒවා මොනවද ගන්න පුළුවන්? 3 4 මොනවද දෙක නේද අපිට 5ට අඩු ඒවා හැටියට සලකන්න පුළුවන්. එහෙනම් අපේ උත්තරයට ගන්න පුළුවන් 3යි 4යි නේද? හ්ම් 3යි 4යි නේද එහෙනම් අපිට ගන්න වෙන්නේ. නම් 5ට අඩු ධන නිකිලමේ විසඳුම කිව්වහම එන්න ඕන 3යි 4යි උත්තරේ. හරි. නම් තේරුණාද? දැන් අපි මේ කෙටි ප්‍රශ්න ටිකක් කතා කරමු. එතකොට ඔන්න අපි ඊළඟ සතියට යනවා. දැන් කෙටි ප්‍රශ්න කතා කරා ඇතිනේ. අද දවසක්ම කුඩා පොදු ගුණාකාරය, මහා පොදු සාධකය, න්‍යාස, ඊට මේ සමීකරණ, ඊට ජ්‍යාමිතිය ගණනක් කතා කරා. ඒ වගේ ගොඩක් ඒවා දැන් ඕගොල්ලන්ට බැරි වෙන්න බෑ. දැන් න්‍යාස බැරි වෙන්න බෑ. කෝ බැරි වෙන්න බෑ. මහා පොසා බැරි වෙන්න බෑ. නම් ඒ ටික අවුලක් වෙන්න බෑ. හරිද? එහෙනම් අපි ඊළඟ සතියට යනවා. ඔන්න ඊළඟ සතියේදී අපි කතා කරනවා ව්‍යුහගත රචනා හා රචනා ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න යනවා. දැන් එක දිගට කරගෙන යන්න පුළුවන් කෙටි ප්‍රශ්න 25ම එක දවසේ. මොනවාද එතකොට ඕගොල්ලන් තමයි මෙලෝදියක් තේරෙන්නේ නැහැ. හදන විදිය දැන් ඇත්තටම මේකේ බැරිම ළමයක් ඉන්නව නේද? ලකුණු 20ක් 30ක් ගන්න ළමයක් ඉන්නවා 70ක් 80ක් ගන්න ළමයක් ඉන්නවා. එතකොට අර අපි වේගෙන් කරන්න අර බැරි ළමයාට වැඩක් කරගන්න වෙනවා. ඒකෙන්ද අපි ගානට ගැළපෙන විදිහට පිළිවෙලට මීට වැඩේ කරගෙන යන්න තේරෙන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. අපිට ඕන තරම් කාලය තියෙනවා. මාස 3න් අපි වැඩේ කොට දාලා ඒකක් ගන්න තමයි යන්න ඕනේ. නායි මතක් කරනවා. තව ඔයගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවා නම් දැන් මේ රෙකෝඩින් දෙන්න යාළුවට බලන්න කියන්න. බලලා තේරෙනවා නම් හොඳයි නම් අපිත් එක්ක ජොයින් වෙන්න කියන්න, එකතු වෙන්න කියන්න. මේ නාලන්ද ඔන්ලයින් ස්කූල් එකේ අපි ඔන්න මතක් කරනවායි සබ්ජෙක්ට් 6ක් කරනවා රුපියල් 1500ක් වගේ සුළු මුදලකට. වෙන කොහෙවත් මං හිතන්නේ ඒ වගේ සුළු මුදලකට සබ්ජෙක්ට් ගොඩාක් දෙයි කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා එක පන්තියකට ගියත් රුපියල් 1000ක් විතර අය කරනවා. එක පන්තියකට එහෙම බැලුවොත් 6ට ගියොත් 6000යි නේද? පේපර් ක්ලාස් යන්න ඕනේ. නම් එහෙම නැතුව අපි මේ පේපර් ක්ලාස් එක දිගටම O level වෙනකම්ම අන්තිම කාලේ අපි සෙමිනා පවත්වනවා. එතකොට ඒවට එන්න පුළුවන්. එතකොට ඒවෙන් තව ටිකක් වැඩේ කොට දාගන්න පුළුවන්. පේපර් ලියවන්නත් හිතන් ඉන්නවා. එතකොට ඒ වගේ වැඩ ගොඩ හරියක් ඉස්සරහට තියෙනවා. ඒකින්ද දැම්ම ඉඳන්ම අපිත් එක්ක එකතු වෙලා වැඩේ හිමීට නොවැම්බර් වෙද්දී නොවැම්බර් දෙසැම්බර් වෙද්දී වැඩේ කොට දාගන්න පුළුවන් තත්යකට එයි කියලා මම හිතනවා මේකේ ඉන්න හැමෝම.
එහෙනම් අදට අපි පන්තිය නවත්තනවා. එහෙනම් ලබන සතියේ ව්‍යුහගත රචනා ප්‍රශ්න ටික අපි කතා කරනවා. පේපර් එකක් ඕගොල්ලන්ට දාන්නම් අලුතෙන්. නැත්නම් මේකෙම ටිකක් කතා කරලා ඊට පස්සේ සතියේ ඉඳන් අලුත් පේපර් වලට යන්නත් පුළුවන්. ඒක අපි දැනුවත් කරනවා. එහෙනම් අදට අපි පන්තිය නවත්තනවා. එහෙනම් දැන් හැමෝටම සබ්ජෙක්ට් ඔක්කොටම ඒ දාන්න පුළුවන් වෙන්න වැඩ කරන්න, කම්මැලි නොවි වැඩ කරන්න. මොකද අද වැඩේ හෙටට කල් දැම්මොත් මොකද වෙන්නේ? වැඩ කල් දානවා කියන්නේ ආයේ වැඩේ කරන්න වෙන්නේ නැහැ කියන්නේ. නේද? අද මට කම්මැලි, අද නැගිටින්න බෑ. අද පන්ති යන්න බෑ. දැන් මේ රෙකෝඩිනුත් එහෙමනේ ක්ලාස් වල කට්ටිය ගොඩ ගහගෙන ඉන්නවා. ඔන්න අද රෙකෝඩින් එක හෙට බලනවා. ඔන්න හෙට එක්ක මොකක් හරි ඔන්න යනවා එක්ක යාළුවෙක් කරවමක් ගහන්න යනවා. නැත්තම් ගෙදර කට්ටිය එක්ක මොකක් හරි වැඩක් කරනවා. නැත්තම් ඔන්න රෙකෝඩින් එක බලන්න කියලා ෆෝන් එක අතට ගන්න අන්තිමට බලලා තියෙන ෆිල්ම් එක. එහෙමත් වෙනවනේ ගොඩක් වෙලාවට නේද? නැත්තම් රෙකෝඩින් බලන්න ගන්නවා ෆෝන් එක අතට එනකොට පැයක් විතර ගේම් ගහනවා. එතකොට ඒ දවසේ රෙකෝඩින් එක බලන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක ඊළඟ සතියට යනවා. ඔන්න ඊළඟ දවසේ ක්ලාස් එක. ඊළඟ දවසේ බලන්න වෙනවා. ඒ වගේ එතකොට වැඩ කල් දානවා කියන්නේ මොකද වෙන්නේ? ඕක වෙන්නේ නැති වැඩ. අන්තිමට මේ රෙකෝඩින් එක බලන්න වෙන්නේ ඕගලන්ට O level විභාගය ඉවරනහම තමයි. ඒකින්ද දැන් වැඩේ දැම්ම කරන්න. එක දිගට පැය දෙකක් බලන්න බැයි නම් විනාඩි 45ක් පැයක් බැලුවා. චූටි ඉන්ටර්වල් එකක් ගත්තා. තේ එකක් බීලා ඔන්න ගෙදර රවුමක් දාලා ඇවිල්ලා අම්මා මොකද කරන්නේ? තාත්තා මොකද කරන්නේ? පවුලේ කට්ටිය මොකද කරන්නේ බලලා රවුමක් දාලා ආයි විනාඩි 10කින් 15කින් ඇවිල්ලා ඉතුරු පැය බලලා ඉවර කරන්න. මොකද එක දිගටම කරද්දි කම්මැලිනේ. එහෙනම් කම්මැලි නොවි දැන් වැඩේ අදම කරලා ඉවරයක් කරලා දාලා පේපර් කරලා ගණන් හදලා මේ වැඩේ කොට දාගමු. එහෙනම් අදට අපි මේ පන්තිය නවත්තනවා. එහෙනම් ඔක්කොටම ආයිබෝවන්.